ජනප්‍රිය රංගන ශිල්පිනී හර්ෂ රසාංග සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක බානුක රාජපක්ෂගේ රන්මාලය පිළිබඳ පුවත අද වෙද්දි මුළු ලංකාවම දන්න කතාවක්. මේ කතාවත් එක්ක මේ දෙන්නගම පැවති රහස් ප්‍රේම සම්බන්ධයක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. බානුක රාජපක්ෂ සුරූපී ගුවන් සේවිකාවක් සමගින් තමයි විවාහ වෙලා තිබුණේ. ඒ වගේම හර්ෂ රසාංගත් අද වෙද්දි නීතියෙන් වෙන් වී සිටියත් පෙරදි විවාහ වෙලා හිටියේ ගුවන් සමාගමක රැකියාව කරන මහේන් නම් කඩවසම් තරුණයෙකු සමග. කොහොම නමුත් මෙම කඩවසම් තරුණයා බානුක රාජපක්ෂගේ සහ හර්ෂ රසාංගගේ සම්බන්ධය පිළිබඳ දැනගැනීමෙන් පසුව හර්ෂ රසාංගගෙන් නීතියෙන් වෙන් වී තිබෙනවා. වීඩියෝ එකට යන්න කලින් මේ වගේ වීඩියෝස් තවත් බලන්න විශ්මිත විශ්වයේ YouTube channel එක තාමත් ඔයා subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරන් යන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයාට පුළුවන් අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඒක බලන්න. එහෙනම් අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. හර්ෂ රසාංග නීතියෙන් සිය සැමියාත් සමග ඇගේ රහස් ප්‍රේම සම්බන්ධය සැමියා දැනගැනීමෙන් පසුව වෙන් වුවත් බානුක රාජපක්ෂ ඔහුගේ බිරිඳගෙන් දික්කසා දුන්නේ නැහැ. හර්ෂ සහ බානුක ගොඩක් රහසිගතව මේ ප්‍රේම සම්බන්ධය අරගෙන ගිහින් තියෙනවා. නමුත් බානුක සිය බිරිඳගෙන් වෙන් නොවීම පිළිබඳව හර්ෂ රසාංගා අවස්ථා කිහිපයකදීම ඔහු සමග රණ්ඩු වී තිබෙනවා. මෙම රන්මාලය බානුක රාජපක්ෂම හර්ෂ රසාංගාට තෑගි ලෙසින් ලබා දී ඇති අතර මේ දෙපළගේ බහින් බස් වීමකින් පසුව නැවතත් එම රන්මාලය හර්ෂගෙන් ඉල්ලා තිබෙන බව ඇය සඳහන් කරලා තියෙනවා. මේ ප්‍රේම සම්බන්ධය හර්ෂගේ දෙමාපියන්ද දැනගෙන ඇති අතර බානුක රාජපක්ෂ විසින් ඇයට දුරකථන ලැප්ටොප් ආදී බොහෝමයක් දෑ මිලදී ගැන ලබා දුන්නත් රණ්ඩු වෙන සෑම අවස්ථාවකදීම ඒවා නැවතත් ඉල්ලා තිබෙනවා. මේ කිහිප වරක්ම සිදු වී ඇති අතර ඉන්පසුව හර්ෂ රසාංග විසින් ඇයට කිසිවක් නැවත ඉල්ලීමේ චේතනාවෙන් ලබා නොදෙන බවට පවසා තිබෙනවා. කොහොම වුණත් මේ දෙන්න මෙහෙම ආදරේ කරද්දී එක් අවස්ථාවක හොඳටම රණ්ඩු වෙලා තියෙනවා. රණ්ඩුව සාමකාමීව නිම වී ඇති අතර එහිදී බානුක සමාව අයදෙමින් හර්ෂ රසාංගට තම ගෙලහි තිබූ මාලයක් හර්ෂගේ කරට දමා තිබෙනවා. කෙසේ නමුත් මේ ආදරය දුරදිග ගිය සම්බන්ධයක් වන අතර තිසර පෙරේරගේ සහ නිශී හතරසිංහගේ විවාහයට එල්ල වූ දෝෂාරෝපණ මෙන් සමාජයේ පිළිකුල් කරාවියයි සිතා සමාජ මාධ්‍යයන්ගෙන් ආවරණය කරගෙන පවත්වාගෙන ගොස් තිබෙනවා. කොහොම වුණත් මේ වන විට බානුකගේ විවාහයේද බිඳී ගොස් අවසానයි. මේ පිළිබඳව ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් අමතක කරන්න එපා.